ගිණුම් කටයුතු සත්‍ය හා සාධාරණද කියන මතයක් ප්‍රකාශ කරනවා. මූල්‍ය ප්‍රකාශන ව්‍යාපාරයක හදලා තියෙනකොට අපි මේක ගිහිල්ලා ස්වාධීනව ඉන්ඩිපෙන්ඩන්ට්ලි අපි රිවිව් කරනවා. අපි විශ්ලේෂණාත්මක විග්‍රහයකට භාජනය කරනවා. විගණනය කරනවා. එතකොට ව්‍යාපාරයේ උදාහරණයක් වශයෙන් ගත්තොත් බැංකු සසුන් ප්‍රකාශන ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඉන්වෙන්ටරි එක තොගය විස්තරවත්කම් මේවට අදාළ හැම පාලන ක්‍රියාදාමයක්ම අපි ව්‍යාපාරය අධ්‍යයනයට ලක් කරනවා. අපි තේරුම් ගන්නවා. විගණනකෙක්වරයෙක් වුණාම තේරුම් ගන්න ඕනේ මේගොල්ලන්ගේ ක්‍රමවේද කොහොමද පවත්වාගෙන යන්නේ කියලා. අපි ඔකට කියනවා අපි ඔකට කරනවා walk through test එකක් කියලා. walk through test එකෙන් අපි understand කරගන්නවා. අපි තේරුම් ගන්නවා මේ ව්‍යාපාරයේ ස්වභාවය, පරිසරය, නීතිමය රාමුව, ඒ කියන හැම දෙයක්ම ව්‍යාපාරයකට මොන විදියටද මේක බලපාන්නේ සහ මේ මොනවද මේකට තියෙන අනපන නීති රීති රෙගුලාසි අපි අධ්‍යයනයට ලක් කරනවා. අපි ඊට පස්සේ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන වලට මේක කොච්චර දුරට සම්බන්ධ වෙලා තියෙනවද, ඒව ඒ විදිහට සිද්ධ වෙලා තියෙනවා කියලා අපි ඉලක්කම් වලින්, සංඛ්‍යා ලේඛන වලින්, ෆිගර්ස් වලින් අපි අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්නවා. අපි තේරුම් ගන්නවා මේක ඇත්තටම ව්‍යාපාරයේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල සිද්ධ වෙලා තියෙනවා, මූල්‍ය ප්‍රකාශන වල භාජන වෙලා තියෙනවා. ඒ අනුව අපි ව්‍යාපාරය කරගෙන ගෙන යන ගිණුම් කටයුතු සත්‍ය හා සාධාරණද කියන පදනමකට අපි ඇවිල්ලා මතයක් ප්‍රකාශ කරනවා. මේක ප්‍රකාශ කරන්නේ කාටද? මේක ප්‍රකාශ කරන්නේ මුලින්ම ව්‍යාපාරයේ කොටස් කවර. ඊට පස්සේ හැම මේ මූල්‍ය ප්‍රකාශන පාවිච්චි කරන හැම කෙනෙකුටම අපේ මතේ වගකීම අපිට තියෙනවා ඉගෙනකවරෙක් විදියට සහ අපි ඒ ගැන සැලකිලිමත්ව අපි ඒ කටයුතු කරගෙන යන්න. එතකොට අපි අවසානයේදී අපි විගණන වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ විගණන වාර්තාවේ ඇතුළත් වෙන මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශන ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිත අනුව මේ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරලා තියෙනවා. විගණන මතය ශ්‍රී ලංකා අපි විගණනය කරලා තියෙනවා. ශ්‍රී ලංකා වල්ලභ ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන විගණන ප්‍රමිත අනුව අපි මේ විගණනය කරලා තියෙනවා.